සුබ දවසක් ඇග්‍රි ලවර්ස් YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න හැම කෙනෙකුටම මම අද ඔයාලට පෙන්වන්න හදන්නේ මගේ ඩුබයි රෝස මල් යාය. පාට පාට ලස්සන මල් ගොඩකින් හැඩවුණ මගේ මල් යාය දකිනකොට නම් මට පුදුම සතුටක් තමයි දැනෙන්නේ. ඩුබයි රෝස මල් වලට අකමැති කෙනෙක් නැති තරම්. ඒ තරම්ම හැමෝම වගේ ඩුබයි රෝස මල් වලට හරිම කැමතියි. ඒ මෙයාලගේ නඩත්තුව පහසු හින්දා. ඒ වගේම එකපාර මල් ගොඩාක් පිපෙන හින්දා. අද මම ඔයාලට පෙන්නන්නම් මගේ ඩුබයි රෝස මල් යාය. මෙයාලගෙත් එක එක පාට එක එක වර්ග තියෙනවා. ඉතින් මේ බලන්නකෝ මම මේ වීඩියෝ එක ගත්තේ උදේ වෙලාවක. බලන්න හරිම ලස්සනයි. හැබැයි ඉතින් නඩත්තුව පහසු වුණාට මෙයාලට පෝර නම් අනිවාර්යෙන්ම දාන්න ඕනේ. සති දෙකකට සැරයක් පෝර දාන්න ඕනේ. අතු හිටෙව්වට පස්සේ මෙයාලට ගහ හැදෙන පෝර දාලා ඊට පස්සේ අපිට පුළුවන් මල් වෙන පෝර දාන්න. මම ඔයාලට ඉදිරියේදී ඒ වගේ වීඩියෝ අරගෙන ඇවිල්ලා පෙන්නන්නම් පෝර දාන විදිහ, එතකොට දාන පොහොර වර්ග හැම ඒ හැමදේම මම ඔයාලට ඉදිරියේදී කියන්නම්. මෙයාලවත් ගොඩක් ආදරෙන් බලා ගන්න ඕනේ. අනිත් මල් වගේම තමයි මෙයාලවත් ඇරලා දැම්මොත් මෙයාලා නැත්තටම නැති වෙලා යනවා. මෙයාලටත් එක එක රෝග වර්ග හැදෙනවා. ඒ හින්දා මෙයාලව හරි ආදරෙන් බලා ගන්න ඕනේ. මේවට පෝර දාන හින්දා වල්ගස් ගොඩක් හැදෙනවා. ඒ හින්දා දවස් දෙක තුනකට සැරයක්වත් වල්ගස් අනිවාර්යයෙන්ම ගලවන්න ඕනේ. ඉතින් මේ තියෙන්නේ මගේ හරියම ලස්සන මල් යාය. ඇත්තටම දකින්නකොට හරියට සතුටු හිතෙනවා. මම ඔයාලට දැන් කියන්නම් මෙයාලට සාත්තුව අඩු වුණාම මොකද වෙන්නේ කියලා. ඔන්න මේ බලන්නකෝ මේ තියෙන්නේ දැන් මෙයාලගේ තත්ත්වේ. සති දෙකක් දෙකමාරකින් විතර මට මෙයාලට සාත්තු කරන්න පෝර දාන්න වල්ගස් ගලවන්න බැරි වුණා. ඉතින් දැන් ඔයාලට පේනවනේ දැන් තියෙන තත්ත්වේ. මම ආපහු මේ පාත්‍ය අලුත් කරනවා. මම ඔයාලට පියවරෙන් පියවර ලස්සනට මල් ගන්න විදිහ, අතු හිටව ගන්න විදිහ, ඒ වගේම මේ පාත්‍යයට දාන පස් මිශ්‍රණය මේ හැම දෙයක්ම මම ඉදිරියේදී පිළිවෙලට ඔයගොල්ලන්ට වීඩියෝ වලින් අරගෙන එන්නම්. ඉතින් අපේ ඇග්‍රි ලවර්ස් YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න අපිව subscribe කරන්නත් අමතක කරන්න එපා ඔයාලා. එහෙනම් ඉතින් මම ඉදිරියේදී ලස්සන වීඩියෝස් වලින් ඔයාලා හම්බ වෙන්න එන්නම්. එහෙනම් ඇග්‍රි ලවර්ස් YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් තව ලස්සන වීඩියෝ වලින් ඔයාලා ගාවට එනකම් ඔයාලට සුබ දවසක්.